ආණ්ඩුව බලය ගත්තේ සිස්ටම් චේන්ජ් එකක් කරා. සිස්ටම් චේන්ජ් එක ඇත්තටම වුන් කරමින් පවතින බව අපිට පේනවා. ඒ සම්බන්ධව අපි ආණ්ඩුවට ස්තුතිවන්ත වෙන්න ඕන. මොකද ඉස්සෙල්ලාම පළවෙනි මාස 6 රණවිරුවන් සොල්දාදුවන් බවට පත් කරා. ඊළඟ මාස 6 වෙනකොට භික්ෂුන් වහන්සේලා වනචාරීන් සහ කහකඩයින් බවට පත් කරා. දැන් ළඟදිම නීතිඥවරු කළු කෝට්කාරයෝ බවට පත් කරා. ඒක තමයි සිස්ටම් චේන්ජ් එක. දැන් පෙරේද අපි දැක්කා උත්සාහ කරනවා ආණ්ඩුව ඍජුව සහ වක්‍රව උදව් කරනවා මේ සමරිසීන් බෝධිසත්ව ගුණෝපේත හාවුන් බවට පත් කරා. දැන් ඒගොල්ලන්ගේ රැස්වීම මම දැක්ක මේ තාජ් සමුද්‍ර හෝටලේ තියෙනවා 28 වෙනිදා. එතන කතා කරනවා අපි බලමු පොඩ්ඩක් මොකද කියන්නේ කියලා. රටේ සෞඛ්‍ය ඉහළ නම් වන්නත් පුළුවන්. මේ ආයතන ටිකට පුළුවන්. මම මාධ්‍ය ආයතන වලින් ඉතාම ගෞරවයෙන් ඉල්ලන්නේ LGBT ප්‍රජාව භාවිතා කරන්න. කැම්පේන් වලට, ඇඩ්වර්ටයිස්මන්ට් වල, ටීවී වලට, ඩ්‍රාමා වලට විනාඩි 15ක විතර කතාවක් තියෙනවා මගේ වෙලාවෙන් යන නිසා මම මේ කතා කරන සමාවෙන්න දැන් මහත්මයා කියන වචනේ පාවිච්චි කරන්න බෑ මොකද මට මෙහෙම දෙයක් වුණා ළඟදී ඔය සමරිසි කණ්ඩායමක් එක්ක පොඩි සාකච්ඡාවකදී එතන හිටපු කාන්තාවක් කියලා මගේ සංජානනයට ආපු. කියන්නේ මගේ පර්සෙප්ෂන් එකට කාන්තාවක් කියලා හිතුණු කෙනෙකුට මිස් කියලා කතා කරලා 3 දෙනෙක් විතර මට සද්ද දැම්මා මිස් කියලා කතා කරන්න එපා මේ ඇවිල්ලා මේ අපේ මේ TG කෙනෙක් කියලා. ට්‍රාන්ස්ජෙන්ඩර් කියලා. ඒ නිසා මම ඊට පස්සේ දැන් මේ ඉන්න මහත්තයෙක්ද නැත්නම් රවුල තියෙන නෝන කෙනෙක්ද මම දන්නේ නැති නිසා මම සමරිසි මිනිස්සෙක් කියලා මොකද මට මිනිස්සෙක් බව පැහැදිලි පිටසක්වල ජීවියෙක් නෙවෙයි ඒ නිසා මම මිනිස්සෙක් කියලා මගේ සංජානනයට මම කතා කරන්න මේ සමරිසි මිනිස්සයා අහිංසක හාව විදිහට පෙනී ඉඳගෙන අතිවිශාල බොරු ප්‍රමාණයක් කියන බැටළුහම් පොරවාගත් වෘකයෝ මේ රටේ දෙමාපියන්ට මේ රටේ බහුතරයකට අපි කියන්න ආවේ ඒ කතාවද බහුජන සංවිධානයේ විදියට බහුජන බලයේ විදියට. ඇයි මම එහෙම කියන්නේ? මොහු කතාව පටන් ගන්නෙම ප්‍රවර්ධනය කරන්නේ නෑලු. සමරිසින් ප්‍රවර්ධනය කරන්නේ නෑලු. පටන් ගත්තු තැන මොහු කියනවා මාධ්‍ය ආයතන වලටත් මේ නිෂ්පාදකවරුන්ටත් සමරිසින් භාවිතා කරලා වැඩසටහන් කරන්න, නිෂ්පාදන කරන්න, වෙළඳ කරන්න කියලා. එතකොට එහෙම වෙළඳ කරලා අයින් කරගත්තු අයට ඔහු දොස් කියනවා. අපි ඒකට කුඩු වෙන්න ගැහුවා තමයි. අපි ගැහුවා තමයි. ඒක ඉල්ලාස් කරගත්තා. ඇඩ් එක ඩිලීට් කරා. මොහු කියනවා මම බය වෙන්න එපා. එවනින් පෙනී ඉන්න අපේ අයව ගන්න නිෂ්පාදන වලට කියලා. ඉතින් මේක ප්‍රවර්ධනය නෙමෙයිද සමරීසි මිනිස්සයෝ අපිට අහන්න තියෙන එකයි. එතකොට ඕගොල්ලෝ කොඩියක් හදාගෙන පාරේ යනවා. එතකොට අපි බබ්බුද අපිට සුදුරුවණු පොඩි කරන්න හදන්න එපා. අපි උගුරට හොරා බෙහෙත් කන්නේ නැත. අපිට හොඳට තේරෙනවා මේ කොඩියක් හදන් තියෙන දේ දුන්නේ පාට දාලා පිළිගන්න ඒක තමයි ප්‍රවර්ධනය. එතකොට දැන් මේගොල්ලෝ 2023 පෙරහැරවල් ගියේ නැද්ද? ප්‍රයිඩ් එක ගියේ නැද්ද පෙරහැර 2023 ජුනි මාසේ? ඒක පිටිපස්සේ හිටියේ සමාජවාදී තරුණ සංගමය නෙමෙයිද? එරංග ගුණසේකර නෙමෙයිද ඒක පිටිපස්සේ හිටියේ? ඒක පිටිපස්සේ හිටියේ මාලිමාව නෙමෙයිද? මේ කියන ඉක්පිටි ශ්‍රී ලංකා කියන කණ්ඩායම නෙමෙයිද කියලා අපි අහනවා. පෙරහැරත් කරනවා නම් නිෂ්පාදන වලට තමන්ගේ අය ගන්නත් කියනවා නම් ඒ වෙනුවෙන් පෙනී ඉන්නත් කියනවා නම් කොඩියකුත් ප්‍රදර්ශනය කරනවා නම් ඒක තමයි අපිට සමරිසි මිනිස්සුන්ට කියන්න තියෙන්නේ. ඒක තමයි ප්‍රවර්ධනය. ඒකට තමයි අපි විරුද්ධ. දැන් ගයිඩ්ලයින් දෙන්න ඇවිල්ලා තියෙනවා. මේගොල්ලෝ කියනවා මේගොල්ලෝ ගයිඩ්ලයින් දෙන්න ඇවිල්ලා තියෙන තාජ් සමුද්‍රයකට. ඒක මාධ්‍යවේදීන්ට මාධ්‍ය වලට ගයිඩ්ලයින් දෙන්න LGBTQ ගැන. අපි දෙන්නම් බහුජන බලය විදිහට ගයිඩ්ලයින් දෙකක් ඕගොල්ලන්ට. එක තමයි මේක ප්‍රවර්ධනය කරන්න නැතුව තමන්ගේ තියෙන ආසාවල් කාමර ඇතුළේ ඇඳන් උඩ කරගන්න දෙයනේ. ඒක කරගන්න. එපැයි කිව්වේ නැහනේ. ඒක කරගන්න. දෙවෙනි එක තමයි මේක දරුවන්ට ගේන්න එපා. සරල ගයිඩ්ලයින් එකයි අපි කියන්නේ. මේ ගයිඩ්ලයින් එක අනිවාර්යයෙන්ම මේ රටේ සමරිසි ප්‍රජාව මේක අනුගමනය කරන්න. බොහොම කාරුණික ඉල්ලීමක්. හැබැයි තමුන්නාන්සලා හාවු කියලා පෙන්වන්න හදන ආණ්ඩුවේ ගැටයට අපි අහුවෙන්නේ නැහැ. ඊළඟට සමරිසි මරාලයක් කියලා හිතන එක වැරදිලු සමාජය. මරාලයක් වෙන්නේ සමරිසි මිනිස්සයෝ. ඒක මරාලයක් වෙන්නේ ප්‍රවර්ධනය කරන කොටයි දරුවන්ට කියන කොටයි. අපි කියලා නෑ තම තමන්ගේ ලිංගික ආශාවල් ඉෂ්ට කරගන්න එපා කියලා. මේ දණ්ඩනයක් පනවන්න පුළුවන් වරදක් පිළිබඳව ඔවුන් කියනවා සමරිසි භාවය සම්බන්ධව රටේ නීතියක් නෑලු දඬුවම් දෙන්න. මේක යකෝ හරියට පරිප්පු හොද්දේ පරිප්පුවට නෑ කියන වගේ කතාවන්නේ. ඒක තමයි මේක. අපි කියන්නේ ඒකයි. ඒක ඇතුලේ තමයි නීතිය තියෙන්නේ. ඒතකොට ඒ නීතිය මේකට වළංගු නැහැ කියලා මොන තර්කෙන්ද කියන්නේ? අපි කියනවා පුළුවන් නම් තමුන්නාන්සල කියලා චැලෙන්ජ් කරන්න මේක උසාවියට. දැන් මේක මේ රටේ නීතියනේ. දණ්ඩ නීති සංග්‍රහය මේ රටේ නීතිය. පුළුවන් නම් මේක චැලෙන්ජ් කරන්න ගිහිල්ලා 365 අයන්නයි. එහෙම කරන්න බෑ. එහෙම කරලා බලන්න පුළුවන් නම්. ඇයි මේගොල්ලන්ට මේක විතරක් පේන්නේ? මේගොල්ලන්ට එකම ප්‍රශ්නේ තියෙන ලිංගික ප්‍රශ්න ගැන තියෙන නීතිය තමයි මේගොල්ලන්ට ප්‍රශ්නේ. ඒතර මම කියනවා ලංකාවේ තියෙන ලොකුම ලිංගික ප්‍රශ්න තියෙන නීතිය කියන්නම් මම නීතිඥවරයෙක් විදිහට. අවුරුදු 16 දී ලිංගිකව එකතු වෙන්න කැමැත්තක් දෙන්න පුළුවන් ගෑනු දරුවෙකුට 18 වෙනකන් කසාද බඳින්න බෑ.
ඒක තමයි ලංකාවේ ප්‍රධාන ප්‍රශ්න නීතියේ තියෙන මේ ලිංගිකත්වයේ පැත්තේ තිබෙන. එහෙනම් අගමැතිවරියක් ඉන්නවා හරිනි මෙනෙවිය. කතා කරන්නකෝ ඒකට. අවජාතක දරුවෝ බිහි වෙලා ඉන්නවා. අවුරුදු 16 දී ගැටලුවට පත් වෙච්ච ගෑනු දරුවන්ට විවාහ වෙන්න බැරුව පරිවාස අංශවල කාලකන්ණි වෙනවා. එහෙනම් අම්මා කෙනෙක් විදියට හරි කාන්තාවක් විදියට හිතලා ඒකට මැදිහත් වෙන්නකෝ. ඒක කතා කරන්නේ. ඒ නිසා අපි කියන්නේ මේ වැඩේ කරපු මහත්තයට හෝ ඒ නෝනලාට කාට හරි ඒ සමරිසි මිනිස්සෙයින්ටත් මේ ආණ්ඩුවටත් මේ නිල වශයෙන් සහ නොනිල විදියට මේ LGBTQ ප්‍රශ්නේ අපේ රටේ ප්‍රධාන ප්‍රශ්නයක් කරගෙන තිබෙන තමුන්නාසලා බලයට ආපු වැඩේ කරන්න. දූෂණ වංචාව නවත්තනවා, හොරකම් කරපු සල්ලි ගේනවා, පිටරට තියෙන ඩොලර් ගේනවා කියලායි ආවේ. ඒ වැඩේ කරන්න. එහෙම නැතුව අපි දැන් ගයිඩ්ලයින් දෙක අවසාන වශයෙන් දරුවන්ට මේක ගේන්න එපා. සමරිසි ප්‍රවර්ධනය මේ රටේ කරන්න එපා. කරන්න දෙන්නෙත් නැත.